සුබ දවසක් වේවා. මම අද කතා කරන්නේ පොම්පොම් බෝල සම්බන්ධයෙන්. ඉතින් අපි බලමු මේ පොම්පොම් බෝල වලින් බබාගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකට, සෙන්සරි ඩෙවලොප්මන්ට් එකට මොන වගේ ඇක්ටිවිටීස්ද කරන්න පුළුවන් කියලා. ඉතින් ආදරයෙන් ඉල්ලනවා මේ ඇක්ටිවිටීස් බබත් එක්ක කරන ගමන් ගොඩක් ඉවසීමෙන් කරන්න, කලබල කරන්න එපා. ඒ වගේම ගොඩක් කාලය අරගෙන ඒගොල්ලොත් එක්ක මේ ඇක්ටිවිටීස් කරන්න කියලා. මේකෙදි අපිට ඕන වෙන්නේ කුඩා සිතුරක් සහිත මොකක් හරි කප් එකක්. ඒ කප් එකට ඒගොල්ලන්ට මේ වගේ පොම්පොම් බෝල දාන්න දෙන්නයි තියෙන්නේ. ඒකෙදි ඒගොල්ලන්ගේ සියුම් ස්නායු වලට වගේම මාංශ පේශීන් වලටත් හොඳ උත්තේජනයක් සපයන්න පුළුවන්. ඒ වගේම තමයි hand eye coordination එකටත් මේක හොඳ ඇක්ටිවිටි එකක්. එතකොට ඒ වගේම තමයි මේක වයස අවුරුදු 2 වගේ ඉඳලා බබාලට කරන්න දෙන්න පුළුවන්. මේකෙදි වතුර බේසමකට මේ පොම්පොම් බෝල් ටික දාලා බබාට අල්ලන්න දෙන්නේ. ඒකෙදි මේ චලනය වෙන වස්තු ඒගොල්ලන්ට ග්‍රහණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ වැඩ අපිට සුළු දේවල් වුණාට බබාලට මේක ලොකු වැඩක්. මේකෙදි වතුරට දාපු පොම්පොම් බෝල පෙනේරයක් ආධාරයෙන් ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ඇක්ටිවිටි එක හරහා බබාගේ hand eye coordination එකට වගේම ඉවසීම, මානසික ඒකාග්‍රතාවය වගේ දේවල් වලටත් ඉවහල් වෙනවා. මේකෙදි ෆ්‍රේම් එකක් ඇතුළට ස්පූන් එකක් ආධාරයෙන් පොම්පොම් බෝල දාන්න තමයි තියෙන්නේ. මේ වගේ වැඩක් දුන්නාම ඉතින් බබා ටික වෙලාවක් එක තැනක තියාගන්නත් අපිට පුළුවන්. ඒ වගේම මම කලින් කියපු කාරණා ටිකත් මේ ඇක්ටිවිටි එක හරහා ඉෂ්ට වෙනවා. මේ ඇක්ටිවිටි එකත් වයස අවුරුදු 2ක වගේ බබාලට කරන්න පුළුවන්. මේ ඇක්ටිවිටි එක හරහා බබාලට කලර්ස් වෙන වෙනම අඳුර ගන්න වගේම වර්ග කිරීමේ හැකියාව ලබා දෙන්න පුළුවන්. ඉතින් අදාළ කප් වලට මේ බට අතරින් යවන්න ඒකත් හොඳ ඇක්ටිවිටි එකක්. මේ ඇක්ටිවිටි එක අතරේදී අපි දන්න ලැන්ග්වේජස් කීපයකින් බබාලට කලර්ස් කියලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි බබාලට නිවැරදි තීරණ ගැනීමේ හැකියාවත් මේ ඇක්ටිවිටි එක හරහා ලබා දෙන්න පුළුවන්. මොකද කලර්ස් ගොඩාක් අතරින් Tamanට අවශ්‍ය කලර් එකේ පොම්පොම් බෝල අරගෙන ඒ අදාළ කප් එකට දාන එක හරහා. මොකද ඒකට ඒගොල්ලෝ ගොඩක් හිතන්නත් ඕනේනේ. මේ ඇක්ටිවිටි එකේදී මම කරලා තියෙන්නේ පොලිතින් කවරයක් අරගෙන ඒකේ පොඩි සිදුරක් හදලා සිදුර ඇතුලෙන් මේ පොම්පොම් බෝලේ එළියට ගන්න සලස්වපු එක. මේ ඇක්ටිවිටි එක නම් අවුරුදු 2කමාරක වගේ බවෙක්ට තමයි යෝග්‍ය වෙන්නේ. මේ තියෙන්නේ පොම්පොම් බෝල වලින් කරපු චූටි නිර්මාණයක්. ඉතින් මේ වගේ නිර්මාණ කරන එකත් බබාගේ නිර්මාණශීලී හැකියාවට වගේම සියුම් වැඩේකල්ලු කරන්න ඉගෙන ගන්න හොඳ උදව්වක් වෙනවා. මේකෙදි පළවෙනි සහ දෙවෙනි ක්‍රියාකාරකම් නම් ඉලක්කම් දන්න බබාලත් එක්ක තමයි කරන්න පහසු වෙන්නේ. 3 සහ 4 ක්‍රියාකාරකම් නම් අවුරුදු 2.5 බබාලටත් පුළුවන්. ඕගොල්ලෝ මේ වගේ ඇක්ටිවිටීස් කරනකොට ඒ වගේ ෆොටෝස්, වීඩියෝස් අපේ ස්මාර්ට් බේබි Facebook group එක හරහා පෝස්ට් කරන්නත් පුළුවන්. ඉතින් ඒ හරහා මම හිතනවා තව අම්මා කෙනෙක්ට බබාලත් එක්ක මේ වගේ ඇක්ටිවිටීස් කරන්න හොඳ ඉන්ස්පිරේෂන් එකක් වෙයි කියලා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ස්තුතියි.